බැරිද මේ වැඩේ කරපු එකා ගැන හෝඩුවාවක්වත් දැනගන්න මොකක් හරි කරන්න. ඒ කිව්වේ ගුරුකන් ශාස්ත්‍රෙන්ද? ඔව් ඔව්. මේ හෙප්පු කනප්පු ඇවිද්දෝලා හොරු අල්ලන වැඩ තියෙනවා නේද? ඔව් ඔව්. නිකම් විකාර වැඩ කරන්න එපා ඔයි. හෙප්පු කනප්පු ඇවිද්දවන්න කියලා නිකමට පුරුද්දට ගියොත් මිනිත්තු 5ක් ගේ ඇතුලේ තියාගන්න හම්බෙන්නේ නැහැ. එක ලී බඩු කෑල්ල. මට මේක ලේසියෙන් හිතින් අයින් කරගන්න බෑ ජෝතිරත්න උන්නේ. කවුද ඔය දන්නේ තීනද කොහෙරි වට්ටගෙනද කියලා? සිහිය නැති වෙන්න ඌ මේ 10 ජරා බොන එකක් තමුසේ වගේ. නාන්න කියලා ලිදේ වැටුණාද දන්නේ. කවුද ඔය නාන්න යනකොට ඔරලෝසු බඳ යන්නේ? මොකෝ නැත්තේ? මං දැකලා තියෙනවා වැසිකිළියට ඔල්ලෝසු බැදගෙන යන. ඒ වුණාට මං දැක්කනේ ජෝතිරත්න උන්නේ ඌ නාන්න ගියාට පස්සේ ඔරලෝසුව කැබිනට් එක උඩ තියෙනවා. එහෙනම් මං වැඩක් කියන්නද රොසලිනක්ගේ? අපි නූලක් මතුරලා දොරකට දාලා තියමු. මේ ගැන කාටවත් කියන්න කරන්න එහෙම යන්න ඕනේ නැහැ. වෙනදා එන පුරුද්දට මෙහාට අනේන අය එයිනේ. හොරා නූල පැනපු ගමන් පටස් ගාලා අඳුන ගන්න පුළුවන්. ඒ කොහොමද? ඒ කොහොමද? කාලාන්තේ දාලා කරකැවිල්ල හැදිලායි වැටෙන්නේ. දිගටම කලන්තෙද මිනිත්තු 5ක් 10ක් යනකොට හරියනවද? කලන්තේ හදවල වැඩක් නැහැ ජෝතිරත්න උන්නේ. ආයි ඔය වගේ අලු කුත්තේරු වැඩ නොකරන්න දෙන්න ඕන හොඳ දඬුවම. ඒකට ඉතින් පස්සේ වස් කවියක් දෙකක් කියපුවාම ඉවරනේ. අතක් පයක් ගැලවෙන්න ඕන නම් එහෙමයි. ලේ අතිසාරේ දාලා වැටෙන්න නම් එහෙමයි. සදා කාලෙටම පිස්ස වෙන්න නම් එහෙමයි. කෙලින්ම අතප්පයක් ගලවලා යන්න වැඩක් කරන්න. චී බාල වැඩ කරන්න එපා. මේ තුටු දෙකේ ඔල්ලෝසුවකට රටක් රට මිනිහගේ අතප්පයක් ගලවන්න. සාධාරණ අපරාධනේ ඒවා. ගත්ත අත්තම කැඩෙන්න කියලා මොකක් හරි එකක් කරන්න ජෝතිරත්න උන්නේ. නැත්තම් උඹ නිින්ද යන්නේ නැද්ද? නිින්ද යනවා නෙමෙයි. මට හිලුම් නැහැ. මේ ගෙදර බඩුවක් මෙච්චර කාලයකට නැති වෙලා නැහැ. හොය විදිහට ගියොත් ඉතින් ඉස්සරහට මොන දේවල් උස්සන් යයිද දන්නේ නැහැ ගෙදරි. උඹ කිසි දෙයකට බය වෙන්න එපා. අවිශ්වාසයකෙක් ආවොත් මං ෆුල් සර්ච් එකේ ඉන්නවා. ෆුල් සර්ච් එකේ ඉන්න මිනිහා ගෙදර ඉන්න එපා. ඇයි තීර මෝදු වෙනකොට බඩ මෝදු කරගන්න යනවනේ. ඊට පස්සේ එහෙම වෙන්නේ නැහැ. දවල් කාලේ මං කල්පනාවෙන් ඉන්න නිකමට හරි එකෙක් අතර ආවොත් දෙන්න නියම බෝරියල් එක. උන් එක පැටලලා අතපය ගලවගත්තොත් ඒකට පියදම් කරන්න ඕන මම නේති. කුඩි විඤ්ඤාකින් අතපය කඩා ගන්නවට වැඩිය ඒක තත්ත්වයක් කොයි. මොකද ඒ කතාවේ තේරුම? එක අතකට මට හිතෙන්නේ තාමුසෙමද දන්නේ ඔරලෝසුව පන්නගෙන තියෙන්නේ. චී. තාත්තා මුත්තා කාලේවත් මං ඒ වගේ 3rd ක්ලාස් වැඩක් කරලා නැහැ. දුටත් නුන්නේ. ඔව්. කරන්න වැඩක් අතක් පය කඩලාම යන්න. පස්සේ නොණ්ඩි ගගාවත් ඇවිදින තත්ත්වෙට. නෑ ජෝතිරත්න නෑ. එකතන ඉඳගෙන විඳවන්න වැඩක් කරන්න. නොණ්ඩි ඕනි නෑ. මේ වටිනා කියන ශාස්ත්‍රෙන් මමත් කැමති නෑ කෙනෙකුට හිරිහැරයක් කරදරයක් වෙන විදිය වැඩක් කරන්න. ඒ වුණත් මේ කරලා තියෙන නොහොබිනා වැඩේට දඬුවමක් නොදී බැරි හින්දා මම මේකට කැමති වුණේ. මේ මෙයාගේ මනස් ගාත හාලා හරියන්නේ නෑ ජෝතිරත්න උන්නේ. කරන්න පුළුවන් ඉහළම දඬුවම. එහෙනම් අපි කරමු බෙල්ල නැත්තම් අතක් පයක් උලුක්කු වෙන වැඩක්. බෙල්ල ඕනේ. අතක් හරි පයක් හරි උලුක්කු වෙන්න කරන්න. පස්සේ තෙල් ගහලා හරි හොඳ කරගන්න පුළුවන් නැත්තම් පවුනේ. මොනේ හේකටද හොරුන්ට අනුකම්පා කරන්නේ? බෙල්ලම උලුක්කු වෙන වැඩේ කරන්න. බෙල්ලම. ඔව්. මේ ඔල්ලෝසුවක් යන රුපියල් 500ක් හරි 1000ක් හරි අතක් පයක් බෙල්ලක් එහෙමද? ඒ වගේ වටිනාකම දන්න මිනිස්සු ඕන නෑනේ ඔය වගේ අවලම් වැඩ කරන්න. නෑ. අතක් පයක් උලුක්කුණාට ඒ තරම් හානියක් වෙන්නේ නෑනේ. ඕනේ නම් සුමානියක් දෙකක් තියෙයි. ඒ දඬුවම හොඳටම ඇති. අපි නිකන් හිතමු මේක කෙරුවේ සිරිපාල කොල්ලයි කියලා. ඌ බෙල්ල උලුක් කරගෙන අතපය කඩාගෙන සෝවානයක් ඉන්නවා ඔහෙලට බලන් ඉන්න පුළුවන්ද? ඒකට කරන්න දෙයක් නෑ. වරදක් කළා නම් දඬුවමක් විඳින්න ඕන. හොඳයි දැන් නිකමට හිතමු මේ වැඩේ කළේ මම කියලා. දැන් ජෝතිරත්න උන්නේගේ කොඩි විනේට මගේ අතප්පයක් කැඩලා එහෙම නැත්නම් බෙල්ල ඇම්බරෙලා ගිහිල්ලා මං දුක් විඳින්න ඉන්නවා තමුසලට බලන් ඉන්න පුළුවන්ද? තාමුසේ ඔය වගේ අලුකුත් තේරු වැඩක් කරලා අතප්පය බෙල්ලක් කැඩිලා විඳ ඉන්න විතර නෙමෙයි ගලවලා ගියන් මන් නෙමෙයි ඇහැක් කරලා බලන්න. හැබැයි ඔය ගමේ හේකුගේ බෙල්ලක් එහෙම උලුක් කළා මෙතන වලියකට එහෙම ආවොත් අපි නෑ හරිද? එහෙම ආවොත් ඒක මම බලා ගන්නම්. ඒකට බය වෙන්න එපා. මම කුඩක් දෙන්නම් මතුරලා පොල් කටු අඟුරු වලින් දුම් අල්ලපු ගමන් ඔය කෑ ගහගෙන එන උන් බලුකුකෝ වගේ නට්ට ඔබාගෙන හාවක් හුවක් නැතුව මාරුවේ.
රත්න තවසේ ළඟදීම පෙරනවා මෙතන ලොකුම ජෝගියක්. ඒක දැනගන්න. මොන ජෝගයක් පෙරලා හරි මම හොරාවල්ලලා දෙන්නම්කෝ. අල්ලයි වලිගි. මම ඔරලෝසුවත් හොයලා දෙන්නම්කෝ. එච්චරයි. පොල්ලෝසු බම්බුවක් කොයි. මේ මගේ මේ ගුරුකන් අතේ වැඩ බාල්දු කරන්න එපා විල්සන් මහත්තයා. කාට හරි වැරද්දක් කළොත් ඒක පස්සෙන් එලෝගෙන එනවා. ඒක දැනගන්න. අපි මේ වැරද්දක් කරපු නැති එකෙකුට මොකක් කරනවා නෙවෙයිනේ. ඒකනේ. ආ. බුදුන් ඕන එකක් කරගනි. මම නෑ. මයි යනවා. මේ තාමුසේ කොහෙද යන්නේ? මේ කෑම ටික කාලා යනවා. කෑම තමුසක කෑම තමයි මාව කෑවේ. ඒ මොකද එයාට එකපාරටම ඩෝංගියේ. ඊට හොඳ මිනිස්සයානේ. කාට හරි අකටුත්තක් වෙනවට මිනිහා කැමති නෑ. උතරක් නුන්නේ. නිකන් මිනිස්සු අතපය කඩන්න හදන්න එපා. ඕවා හෙන ගහන වැඩ. ඔබ සොයන තැන මෙතන ට්‍රී නේචර් රිසෝර්ට්